ස්වීට්ස් ජන්ෂන් ඉනාමලුව පිරියක් වගේ මාරම ස්මේල්ල එකක් තියෙන මේක අයිබෝන් හැමෝටම ඉතින් වෙල්කම් බැක් ටු විරාජ් බ්‍රෝ සියලුම channel වලට ඉතින් අද අපි සුපිරිම කෑමක් තමයි රිවිව් කරන්න යන්නේ. ඉතින් මට FK ඉහළ පහළ යද්දි හම්බුණා page එකක් රස කියන්නේ බර්ත්ඩේ කේක් කියන page එකක්. ඉතින් මම ඒකේ ලස්සන කේක් තියෙනවා. ඉතින් මම ගිහිල්ලා ආසාවටත් එක්ක කේක් එකක් ඕඩර් කරා. කිලෝ එකේ කේක් එකක් තමයි මම ඕඩර් කරේ. අපි බලමු එයාලා අපිට කොහොමද කේක් එක ගෙවලා තියෙන්නේ. සහ මෙයාලගේ අපි ඉස්සරහට යද්දි කියන්නම් මෙයාලගේ තියෙන මෙයාලගේ පැකේජස් තියෙන්නේ. මෙයාලා මොන වගේ සර්විස් එකක්ද අපිට දෙන්න කියලා සහ මෙයාලගේ සර්විස් එකේ ක්වොලිටි එක ගැන මම අනිවාර්යෙන් කියන්න. ෆලෝ කරලා තියාගන්න මාව යන් අපි. හරි ඉතින් මේ තියෙන්නේ එයාලාගෙන් මම ඕඩර් කරගත්ත කේක් එක. ඉතින් හරිම ලස්සනට අලංකාර කරලා මාර ලස්සන පැකින් එකක් එක්ක මට එවලා තියෙනවා. අපි බලමු කේක් එක එළියට අරන් කේක් එකේ බර කොහොමද සහ ඒකේ ඩෙකරේෂන් එක මොන වගේද කියලා. දැන් අපි අන්බොක්ස් කරගන්න තමයි යන්නේ. හොඳ පැකින් එකක් මෙයාලගේ තියෙනවා. මේක මම කලාතුරකින් තමයි දැකලා තියෙන්නේ. ට්‍රාන්ස්පේරන්ට් බොක්ස් එකක් තියෙන්නේ. එතකොට මේක විනිවිද පේන හින්දා කේක් එකේ ලස්සන සහ කේක් එකට අපි දෙන කෙනාගේ වව් එක කේක් එක ඕපන් එකට කලින් වුණත් බලා ගන්න පුළුවන්. මෙයාලගේ ලස්සන පැකින් එකක් තියෙනවා. පැකින් එක ක්වොලිටි මේ තියෙන්නේ මම ඕඩර් කරගත්ත කිලෝ එකේ කේක් එක. අපි රස පේජ් එකකින් තමයි මේක ඕඩර් කරගත්තේ. මම යාලගේ කන්ටැක්ට්ස් නම්බර් යටින් දාලා තියන්නම්. ඉතින් ඔයාලගේ බර්ත්ඩේ එකක් තියෙනවා නම් ඔයාලගේ කවුරු හරි කෙනෙක් සර්ප්‍රයිස් කරන්න ඕන නම් මොනවා හරි උත්සවයක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න එයාලට. එතකොට මෙයාලගේ ගණන් අනිවාර්යෙන් මේ පේජ් එකට ගිහලා මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දැම්මම ඔයාලට සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. එතකොට මෙයාලගේ ලොකේෂන් එක ස්වීට්ස් ජන්ෂන් ඉනාමලුව. ඉතින් ඉනාමලුව සහ දඹුල්ල අබරණ අවට කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ප්ලේස් එකෙන් කේක් එකක් ඕඩර් කරගන්න. එතකොට මෙයාලගේ ඩිලිවරි සේවයක් තියෙනවා. අපි බලමු කේක් එකේ බර. අපි බොක්ස් එක අයින් කරගමු මෙතන. එතකොට මම කිලෝ එකේ කේක් එකක් ඕඩර් කරා. ඇත්තටම මෙයාලා කිලෝ 1 ග්‍රෑම් 234ක් තියෙනවා. ඉතින් thank you මට මෙහෙම මේ සර්විස් එක මේ විදිහට දුන්නට. ඇත්තටම මම හිතුවෙත් මේක පේපර් එකක් කියලා නෑ. මේක පැන් රහකුත් එක්කෙන මාර රස. එසේ මම මොකද්ද කියලා නම් හරියට දන්නේ නෑ. කේක් එකේ ඩෙකරේෂන් එක ගත්තාම මාර විදිහට මෙයාලා කේක් එක ඩෙකරේෂන් කරලා තියෙනවා. ඉතින් මාර ස්මෙල් එකක් මේ කේක් එකෙන් එන්නේ. ඉතින් අනිවාර්යෙන් රස පේජ් එකට ගිහිල්ලා ඉනාමලුව දබුල්ල හබරන අවට කෙනෙක් නම් රස පේජ් එකට ගිහිල්ලා අනිවාර්යෙන් ඔයාලා කේක් ඕඩර් එක දාලා දැම්මම සෙට් වෙන්න. හරි දැන් අපි කේක් කෑල්ලක් කපාගෙන බලමු කොහොමද රස කියලා. සුපිරියක් වගේ මාරම ස්මෙල් එකක් තියෙන මේක. අපි බලමු මේකේ කෑල්ලක් දාලා මේ. ඉතින් මම මුලින්ම ටේස්ට් කරන්න යන්නේ අයිසින් එක නැතුව අයිස් එකෙන් යටින් තියෙන කේක් ලේයර් එක. අපි බලමු මොන වගේ රසක් දෙන්නේ කියලා. ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා මේ කේක් එක. ඔයාලට පේන ඇති මේ සොෆ්ට් එකට තියෙනවා. කාලා බලමු කොහොමද අතල්ලෙක් කියලා. ඇත්තටම කේක් එක ගැන කිව්වොත් මාරම රසයි. අර සමහරක් කේක් අද්ද තියෙනවා ලොකු අමුතු පැන් රහක් එක්ක තියෙන රහක්. එතකොට මේකේ තියෙන්නේ රහ නෙවෙයි අර ෆ්‍රෙෂ් මාර රස පැන් රහක් තියෙන්නේ. ඉතින් මේකේ අයිසින් උත් ගත්තාම එහෙම ලොකුවට අයිසින් ගහලා ෆිනිෂින් එකක් නෙවෙයි තියෙන්නේ. ඇතුලේ ඔයා බලන්න මේ අයිසින් චූටි ලේයර් එකක් තියෙන්නේ. කේක් තමයි මෙයාගේ වැඩිපුරම තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ කන්න පුළුවන් කේක් එකක් මෙයාලා දෙනවා. එතකොට මේක කේක් එක කරන්නෙත් මම පේජ් එකට ගිහිල්ලා බැලුවා. එතකොට මේක කේක් පිළිබඳව ඉගෙන ගත්ත කෙනෙක් තමයි මේ කේක් ඩෙකරේෂන් කරන්නේ. එතකොට දැන් හැමතැනම කේක් වර්ග තියෙනවා. ඒ අතරින් සුවිශේෂී කේක් හදන කෙනෙක් තමයි මේ රස පේජ් එකේ තියෙන්නේ. හරි දැන් අපි අයිසින් එක්ක කේක් එකේ ටේස්ට් එක කොහොමද කියලා බලමු. ඇත්තම සුපිරි කන්න පුළුවන් පැලෙන්න. ඔයාලගේ කේක් එකත් අනිවාර්යෙන් රස පේජ් එකට ගිහිල්ලා කේක් ඕඩර් දාගන්න. මම මේක සාම්පල්ස් ගොඩක් මගේ වීඩියෝ එකේ යටින් මම මෙන්ෂන් කරලා තියන්නම්. මෙයාලා මොන වගේ කේක්ද හදලා තියෙන්නේ සහ මෙයාලගේ තියෙන්නේ මොන වගේ කේක්ද මොන වගේ සර්විස් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා ඉනාමලු දබුල්ල අබරන අපට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් රස පේජ් එකට ගිහිල්ලා ඕඩර් එක ප්ලේස් කරන්න. මතක තියාගන්න මම පේජ් එකේ විස්තර යටින් දාන්නම්. විරාජ් බ්‍රෝ ෆලෝ කරලා තියාගන්න. ඊළඟ ෆුඩ් රිවිව් එකේ අපි හම්බෙමු. ජය වේවා.